Right there on top of the moon, we could sit and do nothing. I wish we were bold to just fly away. මේ මම කොහෙද වැදින්න යනවනම් අල්ලගන්න මම. Care, ඇන්ටි අර කිනුත් ඒ. just be here and good. We okay? මේ පාරක් තියාට පුළුවන් තාම ස්පීඩ්. බල්ලෙක්නේ. රයි ගායට. Too scared now, thinking I should call up all night. I think it's hard how we always wait another day. How we watch things and kids walk away. ඉස්කෝලේ උට කතා කරන්නේ. බැයි බං ඒ බය රුම්බත්. ඊට පස්සේ පොඩ පෙන්න. වාව්. Slid ලාවද කම්බැක් අම්මේ යාළුට කිව්වා මේක ලස්සනට දාන්න. away. We were bold to like sail away. Hello everyone, good morning. Hi, say hi. Then my dinner. පහමාර පිටත් වෙනවා අපි එද්දී 6මාර වගේ වෙයි. Campus එකේ boxing කරනක නවත්තම නිසා I had to find a way to keep my body both healthy and active, so that's why I went with this in the first place. I have been doing this for a year now, I think. I was always too lazy to join, so that's why it took this much time for me to join. ඔක්කොම ගිහිල්ලා ආවිල්ලා හම්බෙන්න. Until then, bye bye. Hi. මම වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් දාන්න ආවා. ටිකක් කළුවරයි මොකද තාම 6යි ගාන. මම ඒක නිසා ලයිට්ස් දාන්න. I have something to show you guys. මට ඔයගොල්ලන්ට පෙන්නන්න දෙයක් තියෙනවා. මම දවස් දෙකකට කලින් ඉඳලා අපේ අම්මත් එක්ක ෂොපින් පාරක් දාන්න ගියා. ඉතින් මම එතකොට පොඩි ගුඩීස් වගේ ගත්තා. මම හිතන්නේ මම මීට කලින් ඒ තරම් හොඳ දේවල් පර්චේස් කරලවත් මට එහෙම items හම්බෙලා නැහැ. And I'm so glad because I'm finally coming to my senses and making good decisions. මොකද මම මීට කලින් අරන් තියෙන බඩු ගණන් වැඩි වුණාට මෙලෝ රහක් නැහැ. I might have exaggerated a bit when I said that some of the stuffs are really vibrant and Pinterest worthy because අතන items දෙකයි එහෙම තියෙන්නේ. I just realized that. And I'm sorry. තාම ඊට පායන ගමන් තියෙන ඒ නිසා කළුවරයි, so please don't mind that. මෙතනින් items තුනක් වගේ මම ගත්තේ මේ නොලිමිට් එකේ එක item එකක් දෙනවා නොලිමිට් එකේ මේ මෙන්න මේක බෑග් එක මේක මම කැම්පස් ගෙනියන එක ගත්තේ ඒක වුණා 2990ක් මේක තමයි මම අනිත් එක කිව්වේ මේ බෑග් එක ටයිට් එක ගලලා මේක වුණා 1790ක් කොහොම හරි ටයිට් එක ගලලා next එක මේක තමයි මම වැඩිම හරි Pinterest එකේ ගොඩක් මේ සරිසරන කට්ටිය නම් දන්නවා මේක ඕවර්සයිස් එකක් මේවා ඉන්නේ ඕවර්සයිස් විතරයි and last week කියනවා මම denim එකක් ගත්තා because I've been wearing the same denim for years now මේ මම ගොඩක් අදින්නේ කැම්පස් එකට bottoms බොටම් මම දින වැඩින මම ඩෙනිම් එකකට තියෙන්නේ මගේ බ්ලූ ඩෙනිම් එක විතරයි අනිත් මම බ්ලැක් එක වැඩි අඳින්නේ නැහැ මෙන්න මේක එහෙම මම සාමාන්‍යයෙන් උදේට රැට කන මිනිස්සෙක් නෙවෙයි නේද අපේ අම්මා බලෙන් කවුරු මොකද මට ගෑස්ට්‍රයිටිස් තියෙනවා එහෙනම් අපි කැම්පස් එකට ගිහිල්ලා හම්බෙමු මම ඔයගොල්ලන්ට වැඩි වල පිට පෙන්නන්නේ නැහැ මොකද මම කලින් බ්ලොග්ස් වල ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන නිසා या फ्लेक्स के गीला अद वेन वेडिटिगा बाल्ला एमे मम्मा को यार वेदिन යනවනම් අල්ලගන්න මම මේ වීඩියෝ කරනවා I only had one lecture from 8 to 10 and this is me getting ready. The lecturer gave us a couple of group activities, so this is us doing it. And later I was out for lunch and I went Minupa and there were some stores. Every once in a while they go to me stores down here on campus. And the other thing.
හදවිලට යනවා. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ එලිමහන් රංගභූමිය හදවිල. සාදර අනුග්‍රහය. බ්ලොග් එකට හයි කියන්න. උංග කාලයකට පස්සේනේ. We were supposed to celebrate Minupa's birthday on that day, but we couldn't do it because Sana didn't come. She said that she couldn't make it to the uni at 3 o'clock, so we postponed it to Thursday. And just like that, අපි කට්ටියම ගෙදර ගියා. එදාට මට තිබ්බ lecture series නිසා. බල්ලෙක් නේ. යනිත් එකත් යනවා. ගාලා දෙන්න. ඉතින් අද දවසට අපේ වැඩ කටයුතු ඉවරයි. ආයි මට බොරුවනේ එක. උදේ ලෙක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ආයි බදා දෙන්න හම්බෙන්නේ. හෙට හම්බෙන්නේ නැහැ. බොරුවනේ එක. හෙට හම්බෙන්නේ? හෙට හම්බෙන්නේ මම. ආයි රිදිලා. තාත්තට ප්‍රදායි හෙට. හා? ඔයාට? ඔයාටත් නැහැනේ. මට හෙට තියෙනවා. මම 8 දා විතර මම යනවා ඊට පස්සේ. ඔයා යන්න. අයියෝ ඉන්න. අනේ ඉන්න. ඊට පස්සේ මම ආයි vlog එක කරන්න ගත්තේ Wednesday. මම Tuesday ගියා. ඒකට මම වීඩියෝ කරේ නැහැ. ඉතින් මට එදා දවසම lectures තියෙනවා 8 ඉඳන් 3 වෙනකල්. ඉතින් මේ first lecture එක මේ දෙවෙනි lecture එක ඒක ඉවර වෙලා ඊට පස්සේ මම ආයි lunch එකට මිනුපුව හම්බෙන්න ගියා. අපි දෙන්නට විතරයි මේ දවස් ටිකේ lectures තියෙන්නේ මේ time එකට. ඉතින් ඒක නිසා අපි කන්න සෙට් වුණා. අම්මට සිරි කොහෙන්ද එනෝයි? අර මගේ යාළුවෝ කලින් ගියා. හා? ඕනේ ඊට. අම්මෝ අනිත මූ කියන්නේ නෑ. මට කියන්නේ. මම කොහොමද දැනගන්න ඕනේ? ඕකේ වගේලා නිෂාද් වගේ ඇඟට ආඩම් බණින්නේ නෑනේ. මම අර පේන්නේ නැද්ද? එතකොට මේ තියෙන්නේ දවසේ අන්තිම lecture එක, තුන්වෙනි lecture එක ඉංග්‍රීසි එක. අපි මිනුපගේ බර්ත්ඩේ එක ආයි සෙලිබ්‍රේට් කරන්න දාගත්තේ Wednesday. මට 3ට lectures ඉවරුණත් මිනුප එනකන් මට 5 වෙනකන් ඉන්න වුණා නිකන්. ඒත් ඊට පස්සේ මට මිනුප කෝල් කරලා කිව්වා ඒගොල්ලන්ගේ lectures cancel වුණායි කියලා. ඒ පාර මම පොඩ්ඩක් ස්ටඩි කරලා ආපහු ඒගොල්ලන්ව හම්බෙන්න ගියා. මේ විස්තරය කියන්න ඕනේ මේ ළමයි කොහොම ඉන්න. දැන් මේ එක lecture එක කැන්සල් වෙලා. හරිද ඌ මෙතන ඉඳගෙන ඉන්නේ. හරිද මේ අනිත් එක ඌ දවසම ඉඳලා ඌ දැන් තමයි යන්නේ. හයි කියන. හයි. අපි ආයි පහට සෙට් වෙනවා. ට්‍රීට් එක දෙන්නේ. ට්‍රීට් එක දෙනවා දැන් මූත් එක තමයි එක ගන්න යන්නේ. අයි එදා ගමන මොකද උඹ මොටර වාඩ කරන මට බයයි. එහෙම දෙන්නේ තමයි ලැබෙන්නේ. ඔයා චුට්ටක් දුන්නොත් චුට්ටයිලු දෙන්නේ. දැන් ගොඩක් අපිට දුන්නොත් ගොඩක් ලැබෙනවා. ඒ නිසා මතක තියාගන්න. මේ PC කඩවවි කියන්නේ. ජීවිතාදර්ශය. හරි. දුන්නොත් තමයි ලැබෙන්නේ. Bye. Bye. Since me and both Minupa had plenty of times on hand, we went to the Kales to buy some goods. And I promised them that I would buy something for them because Megalo Mato birthday කට treat කරා and I should treat them back. ඉතින් මම ඒක නිසා මේගොල්ලන්ට පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා as treats. food අඩු මේක වල්ලා ගන්නවා. bye. And I begged Minupa to let us have something to drink. ඉතින් අපි දොරන් එකක් බිව්වා. මෙතන මං කීප සැරේම බීලා තියෙනවා. අපි දෙන්නම් බීලා තියෙනවා. මාර රසයි රුපියල් 100යි. ඔය ඉතින් 5 වෙනකම් තමයි ඔය එක එක ඒවා කර කර අපි දෙන්න එහෙට මෙහෙට වෙවි ඉන්නේ. ඊට පස්සේ 5 වුණාම අපි නිෂාවත් පික් කරගෙන ගියා දෙහිවල බීච් එකට. වැටේ දැන් ඔක වරන්නේ ඉන්නේ. අපිට අර පොටේ ඉඳන් ෆොටෝ එකක් ගන්න. අර
කෑවා. බලන්න අපේ view එක. ඉතින් අපේ view එක මේ ඉන්නේ අපි. මේක නෙමෙයි view එක. මේ ඉන්නේ අපි. අපි ගෙනාවු කෑම. ඕකේ කෑම කිව්ව නැත්නම් කෑව කියලා මාව වෙන්න. ඉදි නෑම චිප් නෑ. අර අගින් ඉදිරියට කඩාගන්නේ. අම්මා කවනවා. කාවා. අම්මා කවනවා තාත්තට. ළමයිට කවනවා. අනිත් ළමයා නෑ හදාගන්න ගත්ත එක උයා මේකට හදාගන්න ගත්තේ. සලායනකම් තමයි අපේ කාලේ නාස්ති කරගෙන ඉන්නේ. ඒක පත්තු කරන්නයි යන්නේ. ඒකේ උගුරායි දන්නේ. ලොකු කේක් එකක් තියෙනවා. ඔව්. මෙච්චරක් තියෙනවා. කාගන්නත් කාගන්නද? අම්මේ ගෑනිට කිව්වා මේක ලස්සනට දාන්න. ඊට පස්සේ පොඩ පෙන්නන්න. හොඳ වෙලාවට කෑලි. බෑයි මගේ බරුම්බත් එක්ක බෑ. හෙලෝ මේ බාහිර හෝල් එකේ ඉන්න ඩෙමොන්ස්ට්‍රේෂන් එක මේ පොඩි යනකොට ඒක්මට ගනින් ඈ කොහොම නෙවෙයි අක්කෝ මලමිනියක් බලන්න ආවිලා ෆොටෝ එකක් ගනින් කිව්වා අපිට හිතන්නත් බැරි වුණා අදිස්සර අපිට හිතා ගන්නත් බැරි වුණා ඔන්න දැන් නම් පසල් පීස් ටික හරි අසන වතුර ටිකක් දීලා. ඔව් ආ සනායනක ඉන්න ඕනේ කිව්වා යන්නේ එහෙම අපේ යාළුවෝ හරි නම් අපිට දැන් කන්දා මේක අයින් දාන්නනේ අපි කකා හිටපු ඉන්න ආ දැන් ලස්සනයි හරිවා අපේ පොතේ 1 2 3 happy birthday to you උඹේ කොණ්ඩේ කිව්වද happy birthday to you happy birthday dear tata happy birthday to you මේකේ ග්‍රීන් කලර් එකකුත් මං ගෙනාවනේ. ඒක තෝරන්න ඇහුවා. අර මේ ග්‍රීන් කලර් එක. එයා තමයි කියන්නේ මට. මුදල් දෙවා. ඉතින් ඔහොම තමයි මගේ යුනිවර්සිටි දවස් එක මගේ වීක් එක ගෙවුනේ. ඉතින් වීකෙන්ඩ් එකේ vlog එක මම මේකේ second part එක විදිහට ගේනවා. ඒත් මට ෂුවර් නෑ මට ඒක ගේන්න පුළුවන් වේද කියලා, but I'm going to try my very best. ඉතින් එහෙනම් අපි second part එකෙන් හම්බෙමු. Until then, goodbye and make sure to subscribe to my YouTube channel, comment, like and share. Yeah, thanks for watching.